ඔයාලා හැමෝම හිතන් ඉන්නේ GTA 6 කියන්නේ නිකම්ම Vice City වල නියෝන් එලියස්සේ ලස්සන බීච් ගාව සුපිරි කාර් පදින සල්ලිකාරයෙක් වෙන සාමාන්‍ය ගේම් එකක් විතරයි කියලාද? නෑ. Rockstar සමාගම අවුරුදු 12කට වඩා කාලයක් තිස්සේ මේ හදන දැවැන්ත සිටියම ඇතුලේ සාමාන්‍ය කෙනෙක්ට හිතා ගන්නවත් බැරි තරම් දරුණු බය හිතෙන ඒ වගේම අතිශය අద్භූත රහස් සමූහයක් හංගන්නයි යන්නේ. මේවා නිකම්ම ඊස්ටේක්ස් නෙවෙයි. සැබෑ ලෝකයේ සිද්ධ වුණු බිහිසුණුම අපරාධ සහ අභිරහස් පාදක කරගෙන හදපු දේවල්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු ඔයාලා ගේම් එක ආවම සෙල්ලම් කරද්දි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ කාටවත් නොඇසුණු භයානකම සහ අමුතුම රහස් 10ක් ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිම රහස් ටික ඔයාලගේ ඔළුව පිස්සු වටන જાතිය ඒවා. අංක 1. පාළු හොටල් කාමරයේ සැබෑ හොල්මන. පළවෙනි රහස් තමයි Vice City වල නගරයෙන් පිටත තියෙන අතහැර දමපු පරණ මොටෙල්. ඒ කියන්නේ පාළු හොටෙල් කාමර. ඔයාලා දන්නවා ඇති සැබෑ ලෝකයේ ඇමරිකාවේ මියාමි නගරයේ 80 සහ 90 දශකවල සෑහෙන දරුණු අපරාධ සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ වගේ සැබෑ සිදුවීමක් පාදක කරගෙන Rockstarලා මේ පාර සුපිරි ගෝස්ට් මිස්ටරි එකක් හදලා තියෙනවා කියලා අලුත්ම ලීක්ස් වලින් කියවෙනවා. ඔයාලා දවල් කාලේ මේ හොටෙල් කාමර ඇතුළට ගියොත් කිසිම අමුත්තක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි රෑ 12 පහ වුණාට පස්සේ ඔයාලගේ ඉන් ගේම් ස්මාර්ට්ෆෝන් එකේ කැම් එක ඔන් කරගෙන නිශ්චිත මොටෙල් කාමරයක් ඇතුළට ගියොත් කාමරේ කෙළවරක මීදුම අස්සෙන් මතුවෙන අద్භූත ගැහැණු ළමයෙක්ගේ ඡායාවක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මේක කලින් GTA 5 එකේ මවුන්ට් ගෝඩෝ වල හිටපු ලියොනෝරා ජොන්සන්ගේ හොල්මන්ට වඩා සෑහෙන තාත්විකව සහ බය හිතෙන විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කාමරේ බිත්තිවල ලේවලින් ලියපු අමුතුම කේත ක්‍රම වගේකුත් බලා ගන්න පුළුවන් වෙනවා. අංක 2. බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස් අතුරුදන් වීම. දෙවැනි එක තමයි පිස්සුම සීන් එක. සැබෑ ලෝකයේ තියෙන අద్භූත බර්මියුඩා ත්‍රිකෝණයේ එක් කොනක් වැටෙන්නේ මියාමි. ඒ කියන්නේ Vice City සිටියමට බොහොම කිට්ටුවෙන් කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. Rockstarලා මේ පාර මැප් එක සෑහෙන ලොකුවට සාගර කලාපයත් එක්කම හදන නිසා මුහුද මැදට වෙන්න අමුතුම රහස් ප්‍රදේශයක් නිර්මාණය කරලා තියෙනවා කියලා ලීක්ස් වලින් කියනවා. ඔයාලා ප්ලේන් එකකින් හෝ බෝට්ටුවකින් මේ නිශ්චිත සීමාවට ගියොත් එක පාරටම ඔයාලගේ රේඩාර් සහ GPS සිස්ටම් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙලා යනවා. ආස කළු කරලා එක පාරටම ලොකු කුණාටුවක් එනවා. ඒ වගේම රෑ කාලයේදී මුහුද මැද පාවෙන මිනිස්සු කවුරුත් නැති අద్භූත පරණ නැව් සහ ආසේ යන පිටසක්වල ජීවීන්ගේ යාත්‍රා, ඒ කියන්නේ UFOs පවා ඔයාලට දැක ගන්න ලැබෙන ලොකු ඉඩක් තියෙනවා. මේක ගේම් එක තුළ තියෙන ලොකුම සයන්ස් ෆික්ෂන් අභිරහසක් වෙයි. අංක 3. මිනි මරුවාගේ බිහිසුණු සලකුණු. තුන්වෙනි රහස තමයි හැමෝම බලාගෙන ඉන්න සීරියල් කිලර්. ඒ කියන්නේ දරුණු මිනි මරුවාගේ මිෂන් එක. සිටියමේ තියෙන පාළු වගුරු බිම්, කැලෑපද ප්‍රදේශ සහ පාලම් යට තැනින් තැන ලේ සලකුණු, මිනිස් සිරුරවල කොටස් සහ අద్භූත ලිපි හංගලා තියෙනවා කියලා ලීක්ස් වලින් කියවෙනවා. ඔයාලට සිද්ධ වෙනවා මේ සාක්ෂි එකිනෙක එකතු කරලා මේ අద్භූත මිනි මරුවා කවුද සහ ඌ ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. හැබැයි මේක තියෙන භයානකම දේ තමයි රෑ 12ට පස්සේ ඔයාලා තනියම සිටියේ මේ කෙළවරක මේ සාක්ෂි හොයහයිදී ඌ එකපාරටම පිටිපස්සෙන් යනත් ඔයාලට මාරාන්තික ඇටැක් එකක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ මිෂන් එක කරන්න වෙන්නේ පට්ටම කුතුහලයකින් සහ බියකින්. සරලවම කිව්වොත් GTA 6 එක පැත්තකින් ගත් හොරර් ගේම් එකක් වෙන්නයි යන්නේ. සැබෑ ලෝකයේ බොනී ඇන් ක්ලයිඩ්ගේ සම්බන්ධය. හතරවෙනි එක තමයි ප්‍රධාන චරිත දෙක පිටුපස් තියෙන සැබෑ අපරාධ කතාව. අපේ ප්‍රධාන චරිත දෙන්නා වෙන ලුසියා සහ ජේසන් නිර්මාණය වෙලා තියෙන්නේ 1930 ගණන් වල ඇමරිකාවේ සැබෑ ලෝකයේ ජීවත් වුණු මුළු රටම හොල්ලපු මංකොල්ලකාර පෙම්වතුන් යුවලක් වුණු බොනී ඇන් ක්ලයිඩ්ගේ සැබෑ ජීවිත කතාව ඇසුරෙන්. සැබෑ ලෝකයේ ජෝඩුව බැංකු සහ කඩවල් 100 ගණනක් කොල්ල කාලා අන්තිමට පොලිස් ප්‍රහාරයකින් දරුණු විදිහට මිය යනවා. ඉතින් GTA 6 ගේම් එකේ කතාව ගලාගෙන යද්දී අපි ලුසියාට සහ ජේසන්ට ඒ සැබෑ ජෝඩුවට වුණු වගේම දරුණු කනගාටුදායක ඉරණමකට මුහුණ දෙන්න වේද කියලා ලොකු රූමර් තියෙනවා. ගේම් එකේ එන්ඩින්ග්ස් කිහිපයක් තියෙන්න පුළුවන් වගේම එක එන්ඩින් එකදී අපිට මේ දෙන්නගෙන් එක්කෙනෙක්ව අහිමි වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අංක 5. කැරිබියන් සහ කියුබා රහස් දූපත්. පස්වෙනි රහස් තමයි ගොඩක් අය හිතන් ඉන්නේ මේ ගේම් එක තියෙන Vice City නගරය ඇතුළත විතරයි කියලා. හැබැයි Rockstar සමාගමේ අභ්‍යන්තර ලීක්ස් වලට අනුව මේ පාර ගේම් එකේ සිටියමෙන් එපිට, ඒ කියන්නේ කැරිබියන් දූපත් සහ කියුබාව වගේ වෙනත් රටවල කොටස් පවා අන්තර්ගත වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේවට නිකම්ම පීනලා යන්න බෑ. කතාවේ ඇතැම් විශේෂ මිෂන් වලදී අපිට ගුවන් යානා වලින් හෝ විශාල බෝට්ටු වලින් මේ රහස් දූපත් වලට ගිහින් විශාල මත්ද්‍රව්‍ය ජාවාරම්, ඩ්‍රග්ස් ස්මගලින් සහ රහස් මෙහෙයුම් කරන්න සිද්ධ වෙනවා. මේකෙන් සිටියේ මේ විශාලත්වය අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු වෙනවා. අංක 6. පරණ චරිතවල ඉරණම. 6 වෙනි එක තමයි හැම ගේම කෙනෙක්ම දැනගන්න ආසම දේ.
GTA 5 එකේ අපේ ප්‍රියතම චරිත වුණු මයිකල් ෆ්‍රෑන්ක්ලින් සහ ට්‍රෙවර්ට මොකද වුණේ? GTA 5 කතාව ඉවර වෙලා අවුරුදු ගණනාවකට පස්සේ තමයි GTA 6 කතාව පටන් ගන්නෙ. ලීක්ස් වලට අනුව Vice City වල තියෙන ඇතැම් සුඛෝපභෝගී මන්දිර සහ වෙරළබඩ පළාත්වලදී අපිට වයසක මයිකල්ගේ චිත්‍රපට නිෂ්පාදන සමාගම්වල බෝඩ් ලෑලි, එතකොට ෆ්‍රෑන්ක්ලින්ගේ ව්‍යාපාරවල සලකුණු බලාගන්න ලැබෙනවා. හැමදේටම වඩා ට්‍රෙවර් ගැන අමුතුම කතාවක් තියෙනවා. ඒ තමයි එයා තමන්ගේ ඩ්‍රග් බිස්නස් එක Vice City දක්වා ව්‍යාප්ත කරලා තියෙනවා කියන එක. ගේම් එක ඇතුළේ මෙයාලව අපිට සැබෑවටම දැකගන්න ලැබුණේ නැතත් ඒගොල්ලොන්ගේ ඉරණම ගැන අපිට පට්ටම ඊස්ටර් එග්ස් රසක් හංගලා තියෙනවා. අංක 7 මගහැරෙන මුහුදු පතුලේ බිහිසුණු රහස්. 7 වෙනි එක තමයි ගොඩක් අය ගේම් එකක් ආවම ගොඩ බිමේ විතරයිනේ සෙල්ලම් කරන්නේ. හැබැයි GTA 6 වල සාගර පතුල, ඒ කියන්නේ අන්ඩර්වෝටර් වර්ල්ඩ් එක මාරම දරුණුවට සහ තාත්විකව හදලා තියෙනවා කියලා ලීක්ස් වලින් කියවෙනවා. ඔයාලා ස්කූබා ඩ්‍රයිවිං ඇඳුම් ඇඳගෙන මුහුදයට ගැඹුරටම ගියොත් සියවස් ගණනාවකට කලින් ගිලුණු පරණ මුහුදු මංකොල්ලකරුවන්ගේ නැව් පයිරට් ෂිප්ස් දෙවැනි ලෝක යුද්ධයේදී කඩවැටුණු මිලිටරි ගුවන් යාන සුන්බුන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒවා ඇතුලේ හංගලා තියෙන රහස් නිදන් සහ ආයුධ එකතු කරන්න පුළුවන් වෙනවා. හැබැයි පරිස්සමෙන් මුහුද යට ඉන්න දැවන්ත මෝරු සහ සැබෑ ලෝකයේ වගේම හැසිරෙන මුහුදු ජීවීන් නිසා ඕනම වෙලාවක ඔයාලගේ පණ නැති වෙන්න පුළුවන්. අංක 8 ගේම් එක ඇතුලේ වැඩ කරන රහස් වෙබ් අඩවි. 8 වෙනි රහස් තමයි ගේම් එක ඇතුලේ තියෙන සයිබර් වර්ල්ඩ් එක. GTA 6 වල අපේ කැරක්ටර් එකේ ස්මාර්ට්ෆෝන් එකෙන් සැබෑ ලෝකයේ වගේම ඉන්ටර්නෙට් යන්න සහ සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේකේ තියෙන රහස තමයි ගේම් එකේ එන ඇතැම් රහසිගත ලින්ක්ස් සහ කේත පාවිච්චි කරලා අපිට ඉන්ගේම් ඩාර්ක් වෙබ් සයිට්ස් වලට යන්න පුළුවන් වීම. ඒ වෙබ් අඩවි ඇතුලෙන් අපිට සාමාන්‍ය කඩවලින් ගන්න බැරි දරුණු මිලිටරි ආයුධ, හොරගම් කරපු සුපිරි කාර් බ්ලැක් මාකට් එකෙන් අඩුවට මිලදී ගන්න වගේම සිටියේ ඉන්න භයානකම අන්ඩර්ග්‍රවුන්ඩ් මාෆියා කාලේ වලින් රහසිගත කොන්ත්‍රාත් බාර ගන්නත් පුළුවන් වෙනවා. අංක 9 මැප් එකේ කෙළවර බෝඩ් එකෙන් පයින්න පුළුවන්ද? 9 වෙනි එක තමයි ගොඩක් අය ගේම් එකක් ආවම කරන්න හදන පිස්සු වැඩක්. ඔයාලා හිතුවද ගුවන් යානයකින් හරි වේගවත් බෝට්ටුවකින් හරි සිටියේ මේ කෙළවරටම ගිහින් බෝඩ් එක පනින්න නැත්නම් මැප් එකෙන් එළියට යන්න පුළුවන් වෙයි කියලා. නෑ. රොක්ස්ටාර්ලා ඒකට පට්ටම බහිදන සීමා පද්ධතියක් දාලා තියෙන්නේ. ඔයාලා සිටියමින් ගොඩක් ඈතට යන්න හැදුවොත් එකපාරටම ඔයාලගේ වාහනේ එන්ජින් එක ක්‍රියාවිරහිත වෙලා දුම් දාන්න ගන්නවා. ඊට පස්සේ වාහනේ මුහුද මැද ගිලෙන්න ගන්නවා. ඔයාලා බේරෙන්න පීනන්න හැදුවොත් එකපාරටම කිසිම අනතුරු ඇඟවීමක් නැතුව දැවැන්ත මෝරු රැලක් ඇවිත් ඔයාලව ශනිකව කෑලි වලට කඩලා මරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මැප් එකෙන් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම් වැඩක්. අංක 10 කාලයත් සමග වෙනස් වෙන මුළු සිටියම. ඔන්න අන්තිම සහ ලෝකෙම ගේම් වල පිස්සු අට්ටපු රහස. GTA 6 සිටියම හැමදාම එක වගේම තියෙන්නේ නැහැ. ඔයාලා ස්ටෝරි මෝඩ් එකේ මිෂන්ස් කරලා ගේම් එක ඇතුලේ දවස් සහ මාස ගත වෙද්දී සිටියම සැබෑ ලෝකයේ වගේම වෙනස් වෙන්න ගන්නවා. උදාහරණයක් විදිහට ඔයාලා ගේම් එක පටන් ගනිද්දි දකින්න පරණ කැඩුණු බිල්ඩින් එකක් ගේම් එක මැද හරියට යද්දි ඒක අලුත් වැඩියා කරනවා බලා ගන්න පුළුවන්. ගේම් එක ඉවර වෙද්දී ඒක ලොකු වෙළඳ සංකීර්ණයක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර පාරවල් කඩවල් කාලයත් එක්ක වැහිලා යනවා. මේක රොක්ස්ටාර් සමාගම හඳුන්වන්නේ living breathing world එකක් කියලා. ඒ කියන්නේ සැබෑ ලෝකයේ වගේම දිනෙන් දින අලුත් වෙන සජීවී සිටීමක් තමයි මේ පාර අපිට සෙල්ලම් කරන්න ලැබෙන්නේ. ඉතින් අද අපි මේ කතා කරපු රහස් 10ම රොක්ස්ටාර් සමාගම නිල වශයෙන් තහවුරු කරපු දේවල් නෙවෙයි. ඔයාලා දන්නවා දැනට GTA 6 ගැන අන්තර්ජාලයට ආපු දැවැන්ත ලීක්ස් ට්‍රේලර්ස් වල තියෙන සාක්ෂි සහ රොක්ස්ටාර්ලගේ කලින් ගේම්ස් උණු GTA 5 සහ Red Dead Redemption 2 වල වැඩ කරපු රටාවන් බලාගෙන ලෝකෙම ඉන්න ප්‍රධාන ගේමින් විශ්ලේෂකයෝ හදපු පට්ටම උපකල්පන සහ රෝමස් මත පදනම් වෙලා තමයි අපි මේ කරුණු ඔයාලට අරගෙන ආවේ. හැබැයි රොක්ස්ටාර්ලගේ ඉතිහාසය දිහා බැලුවොත් මේ වයින් බහුතරයක් ඊටත් වඩා සුපිරියට ගේම් එක ඇතුලේ තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩි. ඉතින් මේ රහස් 10න් ඔයාලා සිරාවටම ගේම් එක ඇතුලේ තියෙයි කියලා හිතන රහස් මොනවාද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. GTA 6 ගැන මේ වගේ හැමෝම නොදන්න ඇත්තම තොරතුරු සහ රහස් වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා set වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.